ස්ටේෂන් ආවා. තව මෙතන ලිෆ්ට් එක නැගිටිනවා. දෙන්ෂකෙන් බහලා අනිත් දෙන්ෂක ගන්න මේ එතෙන්ට අවිල්ලා ඉන්නේ තාම දෙන්ෂකාවේ නෑ. ස්ටේෂන් එකෙන් බැහැලා මීටර් 200ක් වගේ යන්න ඕන ඉස්කෝලේට. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අදත් අලුත් vlog එකක් ගේන්න කියලා හිතුවේ. ඉස්කෝල යන අවසාන දවස් කිහිපය තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ඒක ජීවිතේ අමතක නොවන මතකයක් විදිහට තියාගන්න ඕන නිසා ඇත්තටම මම vlog එකක් කරන්න ඕන කියලා හිතුවා. එහෙනම් දිගටම vlog එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම. යන්න ලේස්ති වුණා. මේ පොඩ්ඩක් අද වහිනවත් එක්කයි හිමින් හිමින් යන්න වෙන්නේ. කුඩි ඉහලා යන්නත් බෑනේ. ලොකුවට නෑ. චුට්ටක් සාමාන්‍ය ගානට වහිනවා. මේ එහෙනම් මගට ගිහිල්ලා අපි හම්බෙමු. බයි බයි. ඔන්න ස්ටේෂන් එකට ළඟට නම් ආවා. හමු හයියෙන්ම බෑගුවා. මේ දේශ ගල්ල ගන්න වෙන එකක් නෑ කියලා. දේශක නම් එනවා. හම්මා. මේ තියන්නේ ස්ටේෂන් එක. හොඳට මහසි. හරිනම් කෙලි පාර යනවා මෙතනින් දාගත්ත පාර්ක් කරන නිසා. ස්ටේෂන් ආවා. තව මෙතන ලිෆ්ට් එක ළඟ ඉන්නවා. බලමු. මෙතනින් බෑලා අනිත් දෙන්ෂකට යන්න තමයි හදන්නේ.
මේ ස්ටේෂන් එක උඩ ස්ටේෂන් එක උඩ පොඩි පොඩි කඩ ටික තියෙනවා. ඊට පස්සේ එතනින් ඇවිල්ලා අනිත් පැත්තට බහින්න ඕන. යන්කෝ. 黄色い線の内側にお乗りください。 ඊළඟ දේශකයේ එන්නේ 8:43ට. まもなく3番線に各駅停車立川行きが参ります。危ないですから黄色い線までお下がりください。この電車は6両です。 මේ පැත්තේ දේශ මේ පැත්තේ දේශ. ඉතින් මේ අර දේශකයෙන් බහලා අනිත් දේශක ගන්න මේ එතෙන්ට අවිල්ලා ඉන්නේ තාම දේශකාවේ නැහැ. දේශක එන්න හදන 各駅停車青梅行きが参ります。危ないですから黄色い線までお下がりください。 ඒ announcement එකේ කියන්නේ මේ ට්‍රේන් එක එනකොට මෙන්න මේ කහපාට පටිය දෙනනේ ඉරින් එහාට යන ඒ කියන්නේ ට්‍රේන් එක එන ලයින් එක පැත්තට යන්න එපා කියලා තමයි ඒ announcement එකෙන් කියන්නේ. ඒකට මෙහා පැත්තෙන් ඉන්නේ දැන් එක්කෙනෙක්ව ඉන්නේ ඒ වගේ මේ ඉරින් මේ ඇතුල් පැත්තට වෙන්න ඉන්න කියලා තමයි ඒ announcement එකේ කියන්නේ. 拝島拝島 මේ තියෙන්නේ මේ ජපානයේ මාර්තු මාසේ 3 වෙනිදාට තියෙන ෆෙස්ටිවල් එකක එයාලගේ දේ පිළිඹු කරන්න තියෙන එකක්. හිනමත්සුරු කියලා තමයි මේ ෆෙස්ටිවල් එකට කියන්නේ. ඒක ගැහැණු ළමයින්ගේ දිනය කියලා තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ.衰えるっていうのはね、元気がなくなるってことね、年を取って。この人は元気すぎるね。衰えてない。 みんな線を抜く髪が抜けるこれが全員抜き赤く抜きますって言われ電気は立って髪は一回で帽子ともう一回も電気は一回勉強より髪が大事。はいもう一回。髪はなくなるけどもう一回髪はまあね じゃあ一緒に言おうか。勉強より髪が。電気はいつもだって死ぬ前も勉強より髪が大事です。大事じゃない勉強より髪が大事です。電気より髪が大事勉強より髪が大事です。電気より髪が大事勉強より髪が大事です。電気より髪が大事です大事なんです大事ですどうして？髪全部なくなりますと私になんかカート見えますまず髪を。ないと僕好きじゃないあ、そうなの。髪が大事なの。バングラデシュは髪の毛大切なの。それからなんかとてもお金がいやいやいや、男は金ですよ、金。何度しも髪にひげないよ。ひげないよ。あなたはあるけど、リムがあります。あれ？危ない危ない危ない危ない危ない大丈夫 අපි කන්න ගන්න ආවා.はい. QK එක හම්බුණා දැන්. සෙයි එකට ආව මොන හරි ගන්න. යන්කෝ.
じゃあいいじゃないか。もうある。හොඳ වැඩි. එයා දැන දැනම ඒක කරේ. じゃあここに遊びに来て授業受けてもいい？説明してください。待ってください。説明してください。読み方教えてください。読み方。全然早く教えて。お母さんはいつも優しい人一方で割ると怒ると怒らない。怖い。怖い。あ、怖い。そう。ね。ここでだけ買えるものがあること。そう。人々みんなが仲間になれること。7行目と14、15行目に答えがありますね。はい。ここでだけ買えるものがあるからたくさん人が来ると。それからみんな。 ඉස්කොලේ ඉවර වුණා. දැන් ගෙදර යන ගමන් මේ ගෙදර යන ගමන් කියන්නේ මේ එකියට යන ගමන් දැන් දේශක තියන්නේ 12:22ට ස්ටේෂන් එකෙන් බැහැලා මීටර් 200ක් වගේ යන්න ඕන ඉස්කෝලේට. මේ අවුල නැහැ ඉතින්. චුට්ටක් අද වැස්ස. ගෙදර යන්න දැන් දේශක ආවා. ඉතින් මං ගෙදර ඇවිල්ලා මුලින්ම කරේ මගේ කාමරය අස් කරන එක. කාමරය අස් කරන්න නැතුව නිකන් මට නිින්ද යන්නේ නැහැ වගේ. ඉතින් මං ඉස්සෙල්ලම කාමරය අස් කරලා තමයි මගේ හැම වැඩම පටන් ගන්න. ඉතින් මං කාමරය අස් කරා. අස් කරලා ඉවර වෙලා තමයි ඉතුරු වැඩ ටික කරන්න ගත්තේ. ඉතින් කොහොම හරි vlog එක අවසානකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. bye bye.